රයිට්. අපි දැන් එනර්ජයිස් එකේ වයරින් එක සම්පූර්ණ ඉවර කරගෙන තියෙනවා. සෝලර් එක හරි. සෝලර් එකේ ඉඳලා කනෙක්ෂන් එක තියලා තියෙනවා අපි එනර්ජයිස් එකට. එනර්ජයිස් එක දැන් ඕකේ. ස්ටෑන්ඩ් බයි තියෙන්නේ. ලෝ කාලේ Android 114 කියලා පෙන්නනවා. වයරින් එකත් හරි, බැටරි එක හරි. මම තව මේකේ ඇප් එක වැඩ කරන විදිහත් මම මේකම පෙන්නන්නම්. ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන ඒක සයින් ඉන් වෙන රෙජිස්ට්‍රේෂන් කරන විදිය වෙන වීඩියෝ එකකදී මම අරන් එන්නම්. දැනට මේ ඇප් එකේ තියෙන ෆන්ක්ෂන් ටිකයි ඒ ටික මම විස්තර කරනවා. දැන් අපි වයරින් එක බලමු. ලෙඩ් අවුට් කේබල් එකක් හරහා ලයිව් ලයින් එක ගෙනත් තියෙනවා. ඒක ආපහු අරන් ගියා. කලින් වීඩියෝ එකත් අපි කියලා දුන්නා. අර්ත් එක ගෙනාවා. අර්ත් එක ට්‍රයැන්ගල් ෂේප් එකට තියෙන කණු තුනකට අර්ත් රොඩ් තුනට හයි කරා. එතකොට මේ ෆෙන්ස් එකේ ලයිව් ලයින් දෙකක් විතරයි යන්නේ. මේක සම්පූර්ණ ෆෙන්ස් පෝස්ට් එකකට කරන්ට් එක දෙන නිසා මේකෙත් කරන්ට් එක තියෙන නිසා මේකේ නිව්ට්‍රල් ලයින් එකක් කරා යන්න බෑ. එතකොට අපි පැට්‍රිකලි මුහුණ දෙන ගැටලුවක් තමයි නිව්ට්‍රල් ලයින් එක නැති වුණොත් වැට කැඩුවොත් හෝ නැත්නම් සත්තු මේකට ASCII පැටලිලා මොනවා හරි අපි හිතමු ගස් ගෑවිලා ලොකු ගහක් ගෑවිලා එහෙම වෙනවා කියලා. ඒ වගේ වෙලාවට ගොඩක්ම ලොකු වෙලාවට වෙන්නේ මේ වැට කැඩුවත් අපිට වැටේ කරන්ට් එක ලොකුවට ඩ්‍රොප් වුනේ නැත්නම් වෝල්ටේජ් ලොකු ඩ්‍රොප් එකක් නැත්නම් එහෙම එලාම් එක වදින්නේ නැහැ. එතකොට වෙන්නේ අපි මුල වැට හොඳට තියෙනවා. කෙරවල හරියෙන් කැඩිලා තියෙනවා එන් ලයින් එකේදී. එතකොට වැටට හානියක් වුණත් එලාම් එකෙන් අපිට හොයාගන්න බෑ. හේතුව මේ වැටේ මේ කණුත් එක්ක නිව්ට්‍රල් ලයින් එකක් යන්නේ නැහැ. අපිට ලයිව් ලයින් විතරයි යන්නේ. පොළොවටත් අපි දීලා තියෙන කිට් වලට වෙනකම ලයිව් ලයින් එක යනවා. හැබැයි නිව්ට්‍රල් ලයින් එකක් යන්නේ නැහැ. අන්න ඒ වගේ ගැටලුවක් තියෙන වෙලාවට අපිට වැටේ තියෙන දුර්වලතාවයකුත් එලාම් එකෙන් හොයාගන්න අවශ්‍යයි නා අපිට පුළුවන් මෙන්න මේ විදිහට අර්ත් ලයින් එක පොළොවට දාලා තියෙන අර්ත් ලයින් එක දිගේ පොළොව මට්ටමින් මේකේ යකඩ බටේට ගෑවෙන්නේ නැති වෙන්න මෙන්න මේ වගේ වටෙන් හරි චුට්ටක් එහායින් මේකට වඩා අඩියක් විතර ඉස්සරහෙන් වගේ හරි ගොඩක් වෙලාවට අඩියක් විතර වැටට ඉස්සරහෙන් මේක දානවා නම් ගොඩක් හොඳයි. මොකද සතෙකුට පෑගිලා සතා ඊට පස්සේ වැටේ ගෑවුනත් මේකෙන් එලාම් එක වදින්න පුළුවන්. එතකොට අනේ ඒක සම්පූර්ණ වැට වටේට වැට කෙරවල එනකම් ෆෙන්ස් එකේ කෙළවරට එනකම් නිව්ට්‍රල් ලයින් එක පොළොව මට්ටමින් ඇදගත්තා නම් අපට අර වැට කැඩුවොත් හෝ සතෙක් මේ ෆුල් ෂෝට් එකක් හදින වෙලාවකදී එලාම් එක වදින ප්‍රශ්නෙට උත්තරයක් වෙනවා. මොකද එතකොට එලාම් එක නිව්ට්‍රල් ලයින් එකක් වැට වටේටම ගිහින් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් එලාම් එක ට්‍රිගර් වෙනවා. වෝල්ටේජ් එක සාමාන්‍යයෙන් 5000ට වගේ අඩු වෙද්දී. එතකොට ඒ වගේම එහෙම නැති වුණොත් වෙන්නේ ෆෙන්ස් එකේ වෝල්ටේජ් එක 3500ට වඩා අඩු වෙනකන් එලාම් එක වදින්නේ නැහැ. ෆෙන්ස් එකේ වෝල්ටේජ් එක 3500ට වඩා අඩු වුණාට පස්සේ තමයි මේ වැටේ එලාම් එකක් ඊට පස්සේ වදින්නේ. අනේ නිසා මේක එලාම් එකක් වැට තියෙන දුර්වලතාවයන් හඳුනා ගන්න එලාම් එකක් අවශ්‍යයි නම් අනිවාර්යෙන් මෙන්න මේ පොළොව මට්ටමින් අරන් යන කේබල් එක ඔයාලගේ වැට වටේටම අරන් යන්න ඕනේ. ඒකෙදි වෙන්නේ ඒකේ කරන්ට් ලයින් එකක් නෙමෙයි යන්නේ. පොළොවට අපි සම්බන්ධ කරලා තියෙන අර්ත් ලයින් එකම තමයි මෙහෙම දිගටම යන්නේ. එතකොට අපි කරන්නේ පොළොවත් එක්ක තියෙන අපේ එනර්ජයිස් එකේ එන නිව්ට්‍රල් ලයින් එක අර්ත් ලයින් එක වැට වටේටම අරන් ගිහිල්ලා ස්ට්‍රෝං කනෙක්ෂන් එකක් අපි හදනවා. නිව්ට්‍රල් ලයින් එකත් ඒත් එක්කම ළඟින්ම ලයිව් ලයින් එකත්. ඒක නිසා වෝල්ටේජ් පොඩි සාමාන්‍ය වෝල්ටේජ් එක 50% වගේ ඩ්‍රොප් වෙද්දී එලාම් එක ට්‍රිගර් වෙනවා. රයිට්. එතකොට එනර්ජයිස් එක ඔන් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා මම කිව්වා. එකක් මේ ටැග් එක එනර්ජයිස් එකට කිට්ටු කරාම ටැග් එකේ අයිකන් එක තියෙන තැනට එලාම් එක ට්‍රිගර් වෙනවා. මම දැනට මේකේ good 4 කියලා පෙන්නන්නේ. චෙක් කරන්නත් වෙනවා. හේතුව මම මෙන්න මෙතනදී අර අර්ත් එක චෙක් කරන්න මම නිකන් වයර් එක පොළොවට දාලා තිබ්බා කණුවත් එක ගාවලා නෙමෙයි තියෙන්නේ ලං කරලා තියෙන්නේ. එතකොට අපි ෂෝට් එකක් හොයාගන්න try කරන්නේ මෙන්න මේ වගේ. right. ඒක දැන් අයින් කරගත්තා. එතකොට ආයෙත් එනර්ජයිස් එකේ good 9.9 කිලෝවොට් අවුට් වෙනවා. ඒක අපි වගන්නේ 9 කියලා වැටෙන්නේ 9.9 කිලෝවොට් වගේ අවුට් වෙද්දී. ඒක එන අපිට ටෙස්ට් එකක් තියලා චෙක් කරගන්න පුළුවන්. ඔයාලට හම්බෙන ටෙස්ට් එකක් චෙක් ෆෙන්ස් එකට ලං කරාම ඔන් වෙනවා. $10 කිලෝවොට් වගේ. මේකෙදි
මම ග්ලව්ස් එකක් පාවිච්චි කරලා තියෙන නිසා ටිකක් වෝල්ටේජ් එක හරිම වෝල්ටේජ් එක පෙන්වන්නේ නැහැ. හේතුව මේකේ earth එක විදිහට වැඩ කරන්නේ අපේ ඇඟ. එතකොට මේක 10 කිලෝවොට් වලටම යනවා. අපි අවශ්‍යයි නම් මට වෙන ටෙස්ට් එකක් කරහා earth එක සම්බන්ධ කරන්න පුළුවන් ටෙස්ට් එකක් කරහා අපිට මේක actual voltage එක measure කරගන්න පුළුවන්. අපි ඒකත් බලමු. අපි බලමු මේකේ actual voltage එක කීයද කියලා. 9.9 kilowatt. maximum 10 kilowatt වලට වගේ යනවා. මේක මේ එනර්ජයිස් එකේ තියෙන විශේෂත්වය තමයි adaptive power technology කියන patent තියෙන ටෙක්නෝලොජි එක තියෙනවා. එතකොට වෙන්නේ ෆෙන්ස් එකේ මොනවා හරි වෝල්ටේජ් ඩ්‍රොප් එකක් ආවොත් ඒ වෝල්ටේජ් ඩ්‍රොප් වෙන ප්‍රමාණයට සාපේක්ෂව 80%ක් විතර එනර්ජයිස් එකේදී ආය වෝල්ටේජ් එක අප් කරලා දෙනවා. ඒ කියන්නේ අපි හිතමු කිලෝවොට් 10 තියෙන එනර්ජයිස් එකේ ගහක් හරි මොනවා හරි ගෑවිලා වෝල්ටේජ් එක වෝල්ට් 6000කට විතර වගේ කිලෝවොට් 10ක 6000කට විතර අඩු වෙනවා කියන 140ක විතර අඩුවීමක් තියෙනවා යන කරන්ට් එකේ. එතකොට මේ වෝල්ටේජ් එක අපිට 10ෙම තියාගන්න කිලෝවොට් 10ෙම තියාගන්න එනර්ජයිස් එකෙන් මේ අවුට් කරන වෝල්ටේජ් එක වැඩි කරලා අරකට බැලන්ස් වෙන්න හදලා දෙනවා. එතකොට අපි හිතමු මේකේ වෝල්ටේජ් ඇත්තටම වැටේ තියෙන්නේ 6000යි. නමුත් අපිට 10000 තියාගන්න තව 4000ක් අවශ්‍යයි. එතකොට එනර්ජයිස් එකෙන් කරන්නේ කිලෝවොට් 10 තියෙන එක 17ට විතර වැඩි කරලා එලෙදී වැටේට 10ක් විතර බැලන්ස් වෙන්න හදලා දෙන එක. ඒක Nemtec කියන එනර්ජයිසර් මොඩල් එකටම ආවෙනික ඒ කම්පැනි එකට පේටන්ට් තියෙන ටෙක්නොලොජි එකක්. එතකොට එනර්ජයිස් එකේ හයි වෝල්ටේජ් ට්‍රාන්ස්ෆෝමර් එක පැත්තෙන් වැඩි කර දෙනවා. වැටේ තියෙන ෆෙන්ස් එකේ තියෙන වෝල්ටේජ් එක ස්ටේබල් කරගන්න. රයිට්. එතකොට ඒ ටික හරි අපි බලමු ඇප් එක හරහා කන්ට්‍රෝල් කරද්දී කොහොමද කියලා. මම ඇප් එක සයින් ඉන් වෙන්න ඒ ටික ඔප්ෂන් ටික කොහොමද ඇප් එක හදාගන්න රෙජිස්ටර් වෙන්නේ ඒ ටික මම කියලා දෙන්නම් පස්සේ. මා ගාව දැනට මම මේ එනර්ජයිස් එකට අදාළ කරන QR එක ස්කෑන් කරලා ඇප් එක දාගෙන තියෙන්නේ රෙජිස්ටර් තියෙන්නේ. මම එතකොට මේකේ අපිට බලන්න පුළුවන් දැනට මෙන්න මේ 1098 කියන එක තමයි මේ එනර්ජයිස් එකට ආවේනික කෝඩ් එක. එතකොට අපි ඒක දැනට සිග්නල් තියෙනවා සිග්නල් බාස් 3ක්. හයි වෝල්ටේජ් අවුට් වෙනවා සයිරන් එක හරි. ඊට පස්සේ අපි යමු මේකේ ඉන්සයිඩ් ඇප් එකේ ඇතුළට ගිහින් බලමු මේක කොහොමද පෙන්වන්නේ කියලා. අපි පොඩ්ඩක් රයිට් අපි ඇප් එකේ ඕපන් කරගෙන තියෙන්නේ 998 කියන ඇප් මේ එනර්ජයිස් එක. අපි ඒක ඇතුළට යනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේකේ ඩීටේල් ඔක්කොම ටික අපි ෂෝ කරගමු. එතකොට රයිට් මම එනර්ජයිස් එක ඔෆ් කරා. අපි දැන් ඇප් එක හරහාම එනර්ජයිස් එක ඔන් කරගන්න විදිහ බලමු. ඇප් එකේ තියෙනවා එනර්ජයිස් එකට මෙන්න මේ වගේ පවර් අයිකන් එකක්. ඒක ප්‍රෙස් කරාම නෝම බෆර් වෙලා මේක highlight වෙනවා ඒ power icon එකේ color එක. ඒත් එක්කම energize එක on වෙනවා. right. එතකොට මේක මේ color highlight වෙලා ඒත් එක්ක මෙතන notification එකක් එනවා. fence operating state on කියලා. ඊළඟට මේ energize එකේ number එකත් එක්ක එනවා නමක් හරි number එකක් හරි. මොකද මගේ මේ device එකේ energizers කීපයක තියෙනවා විස්තර. ඒකයි මම මේ numbers කරලා තියෙන්නේ. ඔයාලට කැමති නමක් ඔයාලගේ ගමේ නම මොකක් හරි දාගන්න පුළුවන්. එතකොට මේකේ අපිට details බලන්න අවශ්‍යයි නම් මෙන්න මේ signal bars වලට යයින් තියෙන icon එක touch කරන්න ඕනේ. එතකොට app එකේ අපිට අවශ්‍ය කරන සම්පූර්ණ විස්තර ටික බලන්න පුළුවන්. මේකේ මෙතන සිලෙක්ට් වෙලා නැත්නම් show all කියන එක show all කරගන්න. එතකොට details ඔක්කොම ටික බලන්න පුළුවන්. මෙන්න මෙතන show all
ඊළඟට මේකේ පෙන්නනවා battery voltage එක. supply voltage එක 13.8 battery full. ඊට පස්සේ mains නෙමෙයි අපි battery වලින් current එකෙන් දුවන්නේ. ඕකේ. ඒතකොට siren on කරලා තියෙනවා, temper switch on කරලා තියෙනවා. ඊට පස්සේ fence එකේ condition පෙන්නනවා. fence එක on එකේ තියෙනවා zone 1 එක. මම කිව්වා කලින් ඔයාලට fence line දෙකකට දෙන්න පුළුවන් නම් මේ zone 2 කියලා හදා ගන්න පුළුවන්. fence එක okay, condition good. right, condition good කියලා වැටලා තියෙනවා. ඊට gate අපි already close කියලා කලින් මම කිව්වා. අතන අපි switches දාලා නැති නිසා connect කරලා තියෙන්නේ. ඔන්න ওই ටික තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක power off කරගන්නත් පුළුවන් මෙතනින්ම. power off කරගත්තින් බලමු අපි energize එක කොහොමද off වෙන්නේ කියලා. right, code එකක් ඇදලා power off වුණා. එතකොට මෙතන අර highlight වෙලා තිබ්බ එක ආය normal වෙලා තියෙනවා. අපිට ඕන නම් ආය මෙතනින් power on කරගන්න පුළුවන්. right, power එක on වුණා. මෙතන highlight වුණා. right, ඒත් එක්ක message එකක් එනවා, notification එක. මේක අපිට උඩිනුත් පෙන්නනවා, මේ සාමාන්‍ය notification bar එකෙත් පෙන්නනවා. power එක on වෙලා නම් notification bar එකෙත් අපිට ඒක බලන්න පුළුවන්. හරි, අපි බලමු මේ fence එකේ condition එක මොන හරි short එකක් voltage leak එකක් තියෙද්දි app එක කොහොමද ඒක notify කරන්න කියන එක අපි බලමු. fence එක short කරලාම පොඩ්ඩක්, සහ alarm එක trigger වුණොත් alarm එක කොහොමද අපි නවත්තන්නේ කියන එක fence එකේ short එකේදී අපි බලමු. right, fence එක දැන් ඉස්සලා වගේ පෙන්වනවා වගේ voltage ටික පෙන්නනවා. gate close, fence okay, condition එක good කියලා පෙන්නනවා. අපි බලමු මෙතනදී මේක short කරලා මම පොඩි wire එකක් පාවිච්චි කරනවා. මේක led out cable එකක්, insulate කරපු wire එකක්. ඒ නිසා බය නැතුව මේක අල්ලන්න පුළුවන්. දාලා ඉවරලා අපි නිකන් පොළොවට තියෙනවා පොඩි ස්පාක් එකක් එන්නේ. ඒත් එක්කම අපි ටිකක් ලාං කරනවා. ඊට පස්සේ පොඩි ගහකට වගේ අපි හිතන්නේ දැන් ගහකින් ෂෝට් වෙනවා කියලා හිතන්නකෝ. right, අපි ස්පාක් එකක් එනවා. ඒත් එක්කම alarm එක trigger වෙන්න ගත්තා. right, මෙතන message එකක් ආවා alarm එක වදිනවා කියලා, alarm activated කියලා. එතකොට fence එක condition එක check කියලා එනවා. right, එතකොට check කියලා එනවා. මම මේ short එක අයින් කරනවා. short එක අයින් කරලා පස්සේ bad කියලා ආවා. check කියලා එනවා. good කියලා ආවා. දැන් short එක පොඩි short එකක් තියෙන්නේ අපිට. එතකොට මේ alarm එක clear කරගන්න ඕනේ. නැත්නම් විනාඩි 4ක් යනකම් alarm එක වැදිලා තමයි alarm එක off වෙන්නේ. අර notification කලින් ඉඳලා ආපු ඔක්කොම notification ටික අයින් කරගත්තා. දැන් මේකේ තියෙනවා clear alarm කියලා option එක. මේ clear alarm කියන එක අපි දාගත්තාම alarm එක remotely off කරගන්න පුළුවන්. එතකොට වෙන්නේ energize එකත් off වෙනවා. අපි මම ඉන්නේ කණුවක් ගාව. ඔරිලා energize එකත් off වුණා. ඒ වගේම operating state off on 1098 energizer model එකේ continue දෙනවා. අපි මේ notification අයින් කරගන්න, close කරන්න හරි continue හරි කරන්න පුළුවන්. මේතන back කරගන්නවා. back කරගෙන ආය power on කරගන්නවා. ආයෙත් power on කරනවා. එතකොට energize එක on වෙනවා. right, ඔයාලට පොඩි short එක සද්දයක් ගන්නද. මෙතනදී මේ short එකේදී voltage එක ලොකු drop වීමක් වෙන්නේ නැහැ. හේතුව අපි මේ කලින් කතා කරා වගේ power adaptive technology කියන එක හරහා මේ අඩු වෙන voltage එකට ගැලපෙන්න energize එකෙන් voltage එක වැඩි කරලා දෙනවා. දැන්ට මේකේ අපි details ටික බැලුවත් fence එක good කියලා තියෙනවා. මේ short එක අපි ටික ලං කරලා short කරමු. ඒකයි neutral එකක් කලින් ඇද ගන්න ඕනේ කියලා කිව්වේ. ලං කරලා short කරනවා. අපි ටික ගස් එහෙම ලොකු ගහක් එහෙම ගැවුනොත් නම් ඒක short එක ලං වෙලාම වෙනවා. එතකොට මෙතනදී අපිට බලා ගන්න පුළුවන් ස්පාක් කීපයක් විතර ගියාට පස්සේ
මේකෙදි මෙන්න මේ කන්ඩිෂන් එක චෙක් කියලා එනවා. පල්ස් 2 3ක් එළියට දානවා. දාලා ඉවරලා කන්ඩිෂන් එක චෙක් කරනවා. ඒත් එනර්ජයිස් එකට ඒක වැඩි කරලා දෙන්න පුළුවන් තරම් පවර් එකක් නම් තියෙන්නේ. ඒ කැපැසිටි එක දරා ගන්න පුළුවන් නම් කන්ඩිෂන් එක good කියන තත්ත්වෙම තියාගෙන එනර්ජයිස් එකෙන් වෝල්ටේජ් එක වැඩි කරලා දෙනවා. දැන් ඔන්න එනර්ජයිස් එක වැඩි කරන්න පුළුවන් උපරිම ලෙවල් එකට ගිහිල්ලා තියෙන්නේ. ඒකයි good කියලා වැටිලා ආයෙ පල්ස් 10ක් විතර එළියට දාලා ආයෙ චෙක් කරනවා වෝල්ටේජ් එක කොහොමද කියලා. මේ ඩිස්චාර්ජ් එක දිගටම තිබ්බොත් එහෙනම් මේක බෑඩ් කියලා ඇවිල්ලා එලාම් එක ට්‍රිගර් වෙනවා. ඔන්න බෑඩ් කියලා එලාම් එක ට්‍රිගර් වෙනවා. මෙතනදී බෑඩ් කියලා ඉන්ඩිකේට් කරනවා. හැබැයි මේ වැට එකට ගෑවිලා නැහැ මෙතන. මේ ළඟ ස්පාර්ක් එකක් එන්නේ. කම්බිය ගෑවිලා නැහැ. right? එතකොට එලාම් එක අපි අයින් කරගමු. බෑඩ් කියලා එනවා. එලාම් එක අයින් කරගත්තා. එතකොට ඒත් එක්කම එනර්ජයිස් එක ඕෆ් වුණා. right අපි බලමු දැන් අර කියපු ඇඩැප්ටිව් පවර් ටෙක්නොලොජි කියන එක හරහා කොහොමද වෝල්ටේජ් එක ස්ටේබල් කරගන්නේ. මෙතනදී වෝල්ටේජ් ඩ්‍රොප් එකක් තිබ්බත් එළියේ වැටේදී. අපි මේක ආයෙ බෑක් කරගමු. බෑක් කරලා එනර්ජයිස් එක ඔන් කරමු. එනර්ජයිස් එක ඔන් කරලා බලමු අපි කොහොමද මේ කියන ඇඩැප්ටිව් පවර් ටෙක්නොලොජි කියන එක කොහොමද වැඩ කරන්නේ කියලා. එනර්ජයිස් එක ඔන් වුණා. අපි හදලා තියෙන පොඩි කම්බිය පොඩ්ඩක් බිමට දාලා ඉවල පොඩි ෂෝට් එකක් හදලා දෙනවා. අපි බලමු කොච්චර විතර වෝල්ටේජ් එකක් මෙහෙම තියෙද්දි වැටේ තියනවද කියලා. අපි මේක බිම තියෙනවා සද්ද ඇහෙනවා ඇති. ඊට පස්සේ අපි ටෙස්ටර් එකෙන් බලනවා ෆෙන්ස් එකට තියලා කොච්චර වෝල්ටේජ් එකක් තියෙනවද කියලා. ඒ කම්බිය බිම තිබ්බත් 9.1ක් වෝල්ට් 9000ක් වගේ තාම වැටේ තියෙනවා. 9100 ඔන්න 9200 අනේ මේ විදිහට තමයි ඇඩැප්ටිව් පවර් ටෙක්නොලොජි එක වැඩ කරන්නේ. ඉතින් අපි බලමු මේ ෂෝට් එක තව ටිකක් තීව්‍ර කරලා. දැන් ළඟ ෂෝට් එකක් හදලා බලමු. ඔයාලට ස්පාර්ක් වෙන සද්දෙත් එක තේරුම් ගන්න පුළුවන් වෙයි. කොයි වගේ ෂෝට් එකක් හැදලා තියෙනවද කියලා. එතකොටත් බලමු වැටේ කොහොමද කරන්ට් එක කියලා. මෙන්න. තාම ওই වගේ ලොකු ෂෝට් එකකදීත් 6900ක් 6600ක් 6300ක් 7000 මේක සාමාන්‍ය දුරට මේක එනර්ජයිස් එකේ රන් කරලා බලලා වෝල්ටේජ් එක වැඩි කර ගන්නවා එන්නේ. කොහොමත් මේක වෝල්ටේජ් එක 7000ට වගේ වෙනකන් ස්ටේබල් කරගන්න බලනවා ඔච්චර ෂෝට් එකක් තිබිලත්. ඒ වගේම මේ ඊතලයත් එක්ක වලට පල්ලෙහෙන් පෙන්නන නම්බර් එකක් ඇම්පියරේජ් ඩවුන් එක. ඒ කියන්නේ වැටේ තියෙන ෂෝට් එක කොච්චර තීව්‍රද කියන එක. මේක බිඳුවත් 5ත් අතර වගේ තියෙනවා කියන්නේ වැට හොඳ කන්ඩිෂන් එකක තියෙනවා. දැන් මේක ඇවිල්ලා 16ට 13 වගේ රේන්ජ් එකට යනවා. right. එතකොට ඇප් එකෙන් මේක ඒ වෙලාවෙද්දි චෙක් කර බලනවා ඇප් එකට රන් කරන්න පුළුවන් එනර්ජයිස් එකට රන් කරන්න පුළුවන් වෝල්ටේජ් අඩු වීමක්ද කොහොමද කියන්නේ මෙන්න මේ වගේ චෙක් කියලා පෙන්නනවා. මෙන්න මෙතනින් ඒ වගේ හයි වෝල්ටේජ් අවුට්. හැබැයි චෙක් කියලා ඇවිල්ලා තියෙන්නේ. අපිට මේකේ ඩීටේල්ස් බලන්න පුළුවන් මෙතනට ගිහිල්ලා. එතකොට ෆෙන්ස් එක චෙක්. හැබැයි වෝල්ටේජ් එක තියෙනවා. sorry. වෝල්ටේජ් එක තියෙනවා 8300ක් 6000 7000 මෙහෙම වෝල්ටේජ් එක ස්ටේබල් කරගන්නවා. දැන් අපිට බලන්න පුළුවන් 7800ක්. ඔක ගොඩක් වෙලාවට 9ට කිට්ටු ගාන කිලෝවොට් 9ත් 6ත් අතර ගානක් තියෙනවා. දැන් අපි මේ ෂෝට් එක අයින් කරලා බලමු. ෂෝට් එක අයින් කරා වැට නෝමල් ස්ටේට් එකේ වැඩ කරනවා. ඒ වගේම කන්ඩිෂන් good. ෆෙන්ස් එක ඕකේ. ඊට පස්සේ අපිට බෑක් කරලා බලන්න පුළුවන් මේකේ මොන හරි ඉෂුව එකක් තියෙනවද කියලා. නෑ. මෙතන මුකුත් ඇවිල්ලා නෑ. කන්ඩිෂන් එක ඕකේ. මේක අපිට එනර්ජයිස් එකේ මොන හරි ඉෂුව එකක් තියෙනවා. උතන චෙක් කියන එක ඇප් එකෙන් පෙන්නනවා. right. එතකොට
ඇප් එකේදී අපිට චෙක් කියලා පෙන්නනවා නම් ඒ කියන්නේ අපේ එනර්ජයිසර් එකේ මොකක් හරි කනෙක්ෂන් ඉෂුව එකක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් එනර්ජයිසර් එක අපිට චෙක් කරගන්න වෙනවා. චෙක් කියන ස්ටේටස් එකේ විනාඩියකට වඩා තිබ්බොත් එහෙම අනිවාර්යෙන් එලාම් එක ට්‍රිගර් වෙනවා සහ අපිට අනිවාර්යෙන් ඒක බෑඩ් කන්ඩිෂන් එකකට මාරු වෙනවා. දැන් බෑඩ් කන්ඩිෂන් එකක් කියලා කියන්නේ. අපි මේක ඔෆ් කරගමු.